නිෂාදිනී අල්විස් කතුවරියගේ කන්‍යා, තුන්තරා, දවල පිල්ලි, දෙබිඩි යන කෘතීන් කියවීමෙන් පසු මට කියවන්න ලැබුණු මෙම කෘතිය වෙනස්ම විෂයක් කරහා ලියවුණු කතාවක්. කවදත් කුසල අකුසල ධර්මයන්ට එකඟව කතා ලිවීමෙහිලා කතුවරිය දක්වන්නේ විශේෂ දක්ෂතාවයක්. එම නිසා නිතින්ම කතුවරියගේ කෘතීන් කියවීමට මා තුළ විශේෂ ආශාවක් ඇත. පිරිමි ශරීරයක් ගෙන මෙලොවට ඉපදුනත් ස්ත්‍රී හැඟුම් වලින් හෙබියූ නිසා සමාජයෙන් පවුලෙන් අඩත්තීට්ටම් වලට ලක්වෙමින් කොන් වෙමින් ජීවිත ගමනේ මඟක් ආ ඔහු තම හදවතට ලබැඳි වූ කිහිප දෙනෙක් වෙනුවෙන්ම වෛද්‍ය තාක්ෂණයේද උදව්වෙන් ජීවිතේ වෙනස් කරගෙන ජීවිතේ ඉදිරියට ගෙන යන කතා වෘත්තාන්තයක් ලෙස මේ හැඳින්විය හැක. බොහෝ පිරිසක් කතා කරන්නට අකමැති වූ, බිය වූ, අපුල වූ ඒ අමුතුම මාතෘකාව යටතේ මිත්‍රා නමින් චරිතයක් මවා පාමින් කතුවරිය විසින් අපට පෙන්වා දෙනු ලබන්නේ සමාජයේ තවත් එක් පැතිකඩක්. විටක මේ අපලද මනුෂ්‍ය ජීවිතය ගැන සැබෑ කලකිරීමක් ඇති කරවයි. සමරිසි හැඟීම් දැනීම් ඇති පුද්ගලයන්ද මෙලෝ වසනා අනෙකුත් මිනිස් කොට්ටාශයන් සේම ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබීමෙහිලා කැමැත්තෝ වෙති. පිරිමි කයක් දරාගෙන ගැහැණු ආශාවකින් යුතුව දෙබිඩි ජීවිතයක් ගත කිරීම ඔබ මා අප කවුරුත් කැමති නැත. එහෙත් දෛවයේ සරදමින් කුසල අකුසල ධර්මයන්ගේ බලයෙන් එවැනි ජීවිතයක් අපට හිමි වූහොත් අප ජීවිතයට කෙබඳු බලපෑමක් මේ සමාජයෙන්, kutumbයෙන්, මිනිසුන්ගෙන් අපට ඇතිවනවාද යන්න ඒ ඇසුරින් එලෙස උපත ලබන මිනිසුන් මොනතරම් සමාජයේ අසරණ තත්ත්වයට පත්වනවාද යන්න කෘතිය මුල සිට අගටම එක් චරිතයක් උපයෝගී කරගනිමින් ඒ වටා බැඳුණු තවත් චරිත රාශියකින් යුක්තව හරි අපූර්වට ලියවුණු කතාවක් ලෙස මෙම කතාව හැඳින්විය හැක.